අයිබෝවන් අද අපි කතා කරන්නේ ලංකාවේ IT ක්ෂේත්‍රයට අලුතෙන් එකතු වුණු ටික බරපතල සිදුවීමක් ගැන VS1 කියන අපේම IT සමාගමකට. ඔව්. Nova කියන ransomware කණ්ඩායමක් සයිබර් ප්‍රහාරයක් එල්ල කරලා. අපිට මේ ගැන විස්තර තියෙන මූලාශ්‍රයකුත් තියෙනවා. ඉතින් බලමු මොකක්ද අතරම වුනේ මේකේ බලපෑම කොහොමද කියලා. ඔව් මේක ඇත්තටම සයිබර් ආරක්ෂණ පැත්තෙන් අවධානය යොමු කරන්නම ඕන කාරණයක්. මොකද මේ ransomware يعني දත්ත අරගෙන කප්පමිල්ලන එක. ඔව් ඔව්. දැන් හරිම සුලභ වෙලා. VS1 වගේ ටෙක් කම්පැනි එකක් ඉලක්ක වීමත් එක්ක මේකේ වැදගත්කම තවත් වැඩි. ආරංචි විදිහට මේ 27 වෙනිදා වගේ නේද මේක වෙලා තියෙන්නේ? ඒ කියන්නේ Nova කණ්ඩායම කියනවා යාලා VS1 සිස්ටම් එකට ඇතුල් වෙලා කියලා. ඔව් හරියටම. මේ 27. එයාලා ඒක අනවුන්ස් කරලා තියෙන්නේ අර ඩාර්ක් වෙබ් එකේ. ඒ කියන්නේ ඉතින් සාර්ථකව ඇතුල් වෙලා කියන එකනේ. මේ VS1 කියන්නේ කවුද? ඒ කියන්නේ මොන වගේ සේවාවන්ද යාලා සපයන්නේ? හරි. ඒ කියන්නේ ව්‍යාපාරවලට අවශ්‍ය IT දේවල් එක තැනකින් දෙනවා වගේ. හරියටම. ඉතින් එහෙම ආයතනයක් විශේෂයෙන්ම වෙනත් ව්‍යාපාරවලට සේවා සපයන ආයතනයක් ඉලක්ක වෙන එක ඒක ටිකක් බරපතලයි. මොකද බලපෑම යාලට විතරක් නෙවෙයිනේ. ඔව් ඒක ඇත්ත. එතකොට මේ Nova කට්ටිය කියන විදිහට එයාලා ගාව කොච්චර දත්ත තියෙනවා කියලාද කියන්නේ? එයාලා කියන්නේ ගිගාබයිට් 20කටත් වඩා වැඩි සෑහෙන සංවේදී දත්ත ප්‍රමාණයක් තියෙනවා කියලා. ගිගාබයිට් 20ක්. ඒ කියන්නේ මොන වගේ දේවල්ද? අර ෆයිල්ස් වගේද? ඔව් PDF Word files Excel sheets වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාර සැලසුම් disk images reports අර source code එහෙමත් තියෙනවලු. source code? ඒක නම් භයානකයි වගේ නේද? අනිවාර්යයෙන්ම source code එළියට යනවා කියන්නේ ඒක බුද්ධිමය දේපල කියනවා වගේම ඒකේ තියෙන අඩුපාඩු, ඒ කියන්නේ vulnerabilities. පාවිච්චි කරලා තවත් ප්‍රහාර එල්ල කරන්න පුරුවන් අනාගතයේදී ආයතනයේට හරි එයාලගේ සේවාදායකින්ට හරි. ඒ විතරක් නෙවෙයි අර ව්‍යාපාර සැලසුම් රහස්‍ය කිවිසුම් වගේ දේවල් එළියට ගියාම ඒකෙන් වෙළඳ පොලේ තියෙන වාසිය නැති වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් සේවාදායකයෝ එක්ක තියෙන විශ්වාසය බිඳවටන්න පුළුවන් නේද? හරියටම ඒ විශ්වාසය ගොඩනගන්න කොච්චර කල් යනවද? ඒක ලොකු හානියක්. ඒ වගේම අර කතාවකුත් තිබුණා නේද? ඩාර්ක් වෙබ් පණිවිඩේ කවුන්ට්ඩවුන් ක්ලොක් එකක් තිබුණා කියලා දවස් 8-9ක් ඇතුළත දත් ඔක්කොම ප්‍රසිද්ධ කරනවා කියලා. ඔව්. ඒක තමයි යාළගේ උපක්‍රමය. කාලයක් දෙනවා කප්පම් ඉල්ලන්න, ප්‍රෙෂර් එකක් දෙනවා ඉක්මනට කතා කරන්න කියලා. ඒ කියන්නේ කප්පම් මුදල කිල්ලලා තියනව වෙන්නේ නැති. බොහෝ දුරට. ඒම තමයි මේ ransomware කල්ලි වැඩ කරන්නේ. හැබැයි මෙතන බලපෑම VS1 එකට විතරක් නෙවෙයි කියන එක ආයෙත් කියන්න ඕනේ. ඒ කිව්වේ එයාලගේ සේවාදායකින්, හවුල්කාර ව්‍යාපාර, සමහර විට එයාලගේ සේවකීන් ගැන තොරතුරුත් කාඳු වෙන්න පුළුවන්. එතකොට ඒ හැමෝම අවදානමක. හරි. එතකොට මේ වගේ වෙලාවක විශේෂයෙන් VS1 එකේ සේවාදායකින් මොනවද කරන්න ඕන? මූලාශ්‍රය මොනවද කියලා තියනවද? ඔව් උපදේශ දීලා කියනවා එයාලගේ systems audit එකක් කරගන්න කියලා. ඒ කියන්නේ පරිගණක පද්ධතිවල ආරක්ෂාව ගැන පරීක්ෂාවක්. ඒ වගේම සැකසහිත ඊමේල්ස් ගැන ගොඩක් පරිස්සම් වෙන්න කියලා තියෙනවා. මොකද අර social engineering කියන එක වෙන්නේ නැති නේද? හරියටම ඒක තමයි මේ කාන්දුණු දත්ත පාවිච්චි කරලා එයාලා බොරු ඊමේල්ස් යවන්න පුළුවන්. හරියට VS1 එකකින් මෙව්වා වගේ. ඒ කියන්නේ මිනිස්සුන්ව රවට්ටලා තොරතුරු ගන්න බලන එක. ඔව් තාක්ෂණික ක්‍රමවලට වඩා මනෝවිද්‍යාත්මකව අල්ලන එක. බොරු විශ්වාසයක් ඇති කරලා පාස්වර්ඩ් එකක් හරි වෙන මොනවා හරි රහසක් හරි ගන්න බලනවා. ඒතකොට දැන් ගොඩක් අවධානයෙන් ඉන්න වෙනවා. අනිවාර්යෙන්ම. සෙක හිතන කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න හොඳ නෑ. ලැබෙන හැම මේල් එකක් ගැනම දෙපාරක් හිතන්න වෙනවා. එතකොට පේන විදියට Nova කණ්ඩායම දිගටම මේ වගේ වැඩ කරගෙන යනවා. මේකෙන් පේන්නේ මේ සයිබර් තර්ජන කියන එක අඩු වෙන පාටක් නැහැ වගේ නේද? කොහෙත්ම නෑ. ඒක දිගින් දිගටම වර්ධනය වෙනවා, අලුත් වෙනවා. මේක තවත් එක මතක් කිරීමක් විතරයි. හැම ආයතනයක්ම ලොකු පොඩි කියලා නෑ සයිබර් ආරක්ෂාව ගැන කොච්චර සීරියස් වෙන්න ඕනද කියන එක. විශේෂයෙන්ම IT සේවා දෙන ආයතනවලට ලොකු වගකීමක් තියෙනවා. ඔව්. Tamanගේ ආරක්ෂාව වගේම සේවාදායකින්ගේ දත්තවල ආරක්ෂාව ගැනත්. අවසාන වශයෙන් අර මූලාශ්‍රයේ කියවුණු කාරණයක් මට ආයෙත් මතක් වුණා. අර රහස්‍ය ගෙවීම්, ඇෆිලියේට් ගිවිසුම් වගේ දේවල් එලිදරව් වෙන එක. ඒක නිගම්ම දත්ත කාන්දුවක් කියනවට වඩා ඒකෙන් අර ව්‍යාපාරික සම්බන්ධතාවලට වෙළඳ පොලේ තරංගයට අන්තිමට අර විශ්වාසනීයත්වයට කොයි වගේ ගැඹුරු සමහර වෙලට නොපෙනෙන බලපෑමක් වෙන්න පුළුවන්ද කියන එකත් හිතන දෙයක් නේද? ඇත්තට මේකේ දිගු කාලීන බලපෑම් හිතනවට වඩා වැඩි වෙන්න පුළුවන්. මේකත් මේ සිදුවීමේ තවත් පැතිකඩක්.